Hello guys. අද ගලල්ලා තියෙන්නේ ග්‍රෑන්ඩි. කට්ටිය ඉතින් දැක්කාම දන්නවා. ආයි ඉතින් කියන්න දෙයක් නැහැ ගේම් එක ගැන. ඔයාලා හිතන්නේ මම මොකෙන් පණීද? ඕතියෙන් තමා පායින්නේ අම්මට සිගරට් වලකෝ. ඔක අරපන්. කවුද අඩෝ ගෙදර ඉන්නේ? මොකද්ද ඒ උනේ? බලන්න වටපිට බැලුවා ඉස්සරහට ගියා. ඒක අම්මට මොකද අඩු මට යන්න දෙන්නේ නැහැ. මුල් මම්මත් ඉන්නවා මේකේ. බලමු. යන්. වටපිට බලමු. ඒක කන්නේ යන් අම්මට මොකද කියන්නේ? අම්මෝ මේ මොකද මේ? අම්මට වෙඩි තිබ්බා. නන්නද? නෑ වෙලාවට ගයිස් කකුලට තමයි වැදිලා තියෙන්නේ. මං ඉතින් බෙහෙත් දාගෙන පළවෙනි දවසේම නැගිට්ටා. මං හිතුවා කෝච්චියක් තියෙනවා මේකේ මේ පල්ලේ කෝච්චියේ පහින්ද. ග්‍රෑන්ඩ්පාට දෙනවා තුවක්කෙන් ග්‍රෑන්ඩ්පා තුවක්ක මං අරන් ග්‍රෑන්ඩ්පාට වෙඩි තියනවා බලන්නකෝ. ග්‍රෑන්ඩ්පා මට වෙඩි තියන්න. ග්‍රෑන්ඩ්පා එන චරිත වෙන්න හදනවා. දෙන්නකෝ ග්‍රෑන්ඩ්පාට. දැන් අපි යම් මේකත් අරගමු. ඕකත් හදිස්සියට ඕන. මොකද සෙන්ඩිලා මාව හොයාගෙන හැමතිස්සෙම එනවා. සෙන්ඩිලා මට කැමතිලුනේ. මං හොල්මන් කට්ටිය කොහොමද කැමති කරගන්නේ? මං කිව්වා මේක කරන්න බෑ කියලා. දැන් සෙන්ඩිලා ඉතින් මාවත් මරන්න හදනවා. දැන් ඒ නිසා මට සෙන්ඩිලා ඔය බලන්නකෝ පස්සෙන් එනවානේ. මම සෙන්නා කොහොම හරි සකබුම් කරලා දාන්න ඕන. ග්‍රෑන්ඩ්පා ඉස්සෙල්ලා හැංගෙමුකෝ ඉස්සෙල්ලා. නැත්නම් ඔය යකා ආයෙ වෙඩි තියනවා මට. ලයික් කරන්න ඉතින් ආයෙ ඉතින් නිකන් කියන්න ඕනේ නෑනේ. ඔයාලා දන්නවනේ හොඳටම. බැලුවේ තාම නෑ ග්‍රෑන්ඩ්පායි ග්‍රෑනි. ග්‍රෑනි නම් අපිට හම්බෙයි දන්නේ නෑ. මොකද ග්‍රෑනිව මං තුට්ටක් සකබුම් කරලා ඉන්නේ. ඉතින් ග්‍රෑනි එයි දන්නේ. ග්‍රෑනි විනාඩි 10කට 20කට මං ග්‍රෑනිව පොඩි සකබුම්යක් කරා විනාඩි 20කට විතර. බලන්න විනාඩි 20ක් ඇයි දන්නේ නෑ. ඉතින් රෙකෝඩ් කරලා විනාඩි 20 ගිහිල්ලා ඉවරුනොත් ඇහැරෙනවා. විනාඩි 20ට අඩුවෙන් වුණොත් වැඩි එනවා. නේ ග්‍රෑනිව හම්බෙන්නේ නැහැ. අපි ගලක් ගන්න යන්නේ. ඔයාලත් ග්‍රෑනි ගහන්න බය කෙනෙක් නම් මේ විදිහට කරොත් ඔයාටත් ඉතින් ඉම්මට ගැහුවාගේ ලේසියට පුරුදු වෙන්න හැකියි. මේ පැත්තෙන් ගිහින් බලමුද? වෙනදට බලන්නේ නම් කුස්සිය ගාවින්ම තමයි. ඒකද මෙතනින් බලමු. අද පිට කාතල්ලේ ගහනවා අම්මට උරු මේ පැත්තෙන් සෙනිනා ඔය පැත්තෙන් ගෑනි මොන රෙද්දක්ද? ඔකංග දෙන්න සෙනිනාලු. ග්‍රෑන්ඩ්පා එනවාද? ග්‍රෑන්ඩ්පා පේන්න නෑ ගයිස්. බලමු ළඟට ගිහින් බලමුද ගයිස්? යන් ළඟට. සරණ චුට්ටක් වශයෙන් බලන්නකෝ වටපිටාව. වටපිටාව බලලා යන්න ඕන. දැන් යම් පල්ලයට උතුම් චුට්ටක් බලමු. ඉන්නේ යම් සිනිකේ යන්න ඕන. ඔයාලා ග්‍රෑන්ඩ්පා ඇහැරලා ඉන්න වෙලාවක ඔය බෝනිකව නම් අල්ලන්න යන්න එපා. ෂෙනික එනවා. හරි.
ඔයාලට මම පොඩි එකක් නිකන් පෙන්නන්නම් ඒ කියන්නේ මොකද්ද මේ හරි පොඩි එකක් දැන්න මම නිකන් පෙන්නන්නම් ඒ කියන්නේ දැන් මම බෝනිකෝ අල්ලන්න යන්නේ නැහැ ඔය මෙතින් නම් හදිස්සියට දුවන්න බෑනේ තුවක්කුවක් නැහැ නේ මගේ අතේ ඉතින් මම බෝනිකෝ අල්ලන්න යන්නේ නැහැ ඇල්ලුවා කියන්නේ හොයාගෙනම ඇවිල්ලා ගහනවා මම ඔයාලට තුවක්කුව අරන් වහල උඩ කාක්කෙක් ඉන්නවනේ ඔයාලා හොඳටම දන්නනේ කාකව මං කාකඩ වෙඩි තියලා පෙන්නනම් ගෑම්පා එකපාර අපි වාගෙන එනවා මම පල්ලෙහාට බැස්ස يعني අගටේ තුවක්කුව තිබ්බ නැතුව මම පල්ලෙහාට බැස්ස එයා මට ගහනවා නැත්තම් වෙඩි තියනවා අන්න එහෙම දෙයක් වෙනවා සුපිරිසින් ආතල්ලක් ගත්ත හැකි අන්න යනවා උපතාට යන්නේ ළඟ සද්දයක් ආවත් ඕකට වැඩන්නේ වැඩන්නේ කියන්නේ ඇහෙන්නේ අම්බීරියෝ කගේ අරකට නම් ඇහෙනවා ෂණික අන් දෙක අස්සර මොනවා හරි දාන් ඉන්නවද දන්නේ නැහැ ඒකයි අර ගෑ වැඩ කරන්නේ දොර තිලින් තිලින් ගන්න ගන්ටාරේ වගේ අරන් දැන් වෙඩි තියමු අපි වෙඩි තියමු ටැක් පයින්නවනේ මොකද්ද ඔකට කියන්නේ ගුල්ල නෙමෙයිනේ මට මතක නැහැ ගයිස් කමන්නේ බලමු වෙඩි තියන්න ඔයාලා ඉල්ලන ඕනම ගේම් එකක් ගේන්නම් හැබැයි හොරර් ගේම් නම් බෑ ගයිස් ඒ කියන්නේ මට ගහන්න පුළුවන් වලව්වයි ග්‍රැනි 1 ග්‍රැනි 3 අර ආයෙ ඇවිල්ලා තියෙන්නේ අර ග්‍රැනි 4ක්ද අන්න ඒ ටික විතරයි ගහන්න පුළුවන් ගයිස් ඒ නිසා ඉල්ලන්න එපා තව අර නිකන් මේකක් තියෙන නිකන් අර භූතයගේ නෑ අර ඇතුට එන්න බැරි කන තියෙන්නේ අන්න ඒ ගේම් එක ගෙවුවා ඒ ගේම් එකත් මම ඔයාලට ගේන්නම් දැන් ඉතින් ග්‍රැන්ඩ්පා එනවා ආර ඉන්දුනීසියා බස් ගේම් එකේ රාස්තැන් ගෙනල්ලා තියෙනවා ඒකත් බලන්න ඔයාලා ඒ කියන්නේ ඒකේ ගෙනල්ලා තියෙනවා මං හැන් ඒ කියන්නේ දූපතක මැද ගෙයක් තියෙන එකක් ගෙනල්ලා තියෙනවා තව සොම්බි ගෙනින් පෙන්නන්න එකයි යනවා බලන්න බැලුවේ නැත්තම් යමු ඕකගේ අස්සනම තියෙනවා ඕකනේ ගානේ වඩක් ගන්න ඕනේ ගෑම්පා විනාඩි දෙකකට නෑ මිනිත්තු තාලේ ගැවුවනේ අම්මා මේක දැන් ඕක ඉවරයක් කරන්න හිටපන්කෝ අපි යන්දැන් සෙන්ඩිනාව ඉවරයක් කරලම දාන්න නැත්තම් මේක හරියන්නේ නැහැ නේද කරදර කරනවානේ කැමති නැහැ කිව්වත් එන්න ඕනේ කැමති නැහැ නම් කැමති නැහැ එන්න ඕනේ නේ පස්සේ මම හම්බෙන්නේ මොන රෙද්දකට එනවද මන් දන්නේ ග්‍රෑන්ඩ්පා මෙතන ඒක හරි නම තුනනේ එහෙ නෙමෙයි යන්නේ උඩනේ මට ට්‍රැක් පයින්නවා ගයිස් ග්‍රෑන්ඩ්පාට වහලි උඩට එන්න බෑ ඒත් අන්තිම දවසේ කියන්නකෝ ගහන්න දන්නේ නැති කෙනෙක් ගහලා පෙරදුනා කියන්න දවස් 5ෙම ඒක ග්‍රෑන්ඩ්පා ගැනි වහලි උඩින් තියලා තල්ලු කරනවා නැත්තම් වෙඩි තියනවා නැත්තම් කාර් එකට ගින්දර දානවා ඒ ග්‍රෑන්ඩ්පාට අර මන් දැන් කාකර වෙඩි තියෙන උදාහරණ ගත්තේ ඒක මම කරලා පෙන්නන කාකර වෙඩි තියපුවාම ග්‍රෑන්ඩ්පාට වාලෙන් නගින්න බෑ අතන ඉන්නවා එහෙම තමයි ඉතින් ඒක ඉතින් හදුපේ කෙනාට තමයි ඉතින් මේක කරන්න ඕන උතන උඩ දෙඩ බාර් එක ගන්නත් යන්න ඕන මම නිකන් යනවා ගයිස් මට මතක ඔක ලොක්කේ තිබ්බා වගේ අද මම ගොඩක් කලින් ගොඩක් කල් තමයි මේක ගහලා ඒත් මම දාලා නැහැ YouTube එකට අද තමයි ඉතින් දාන්නේ මම දැන්ට විනාඩි 9යි අඩු වුණොත් හොඳයි ඊට වැඩිය අඩු වෙන්න කියලා මම හිතනවා විනාඩි 20ට වැඩිය නැත්තම් අලුත් එක වැඩි කරන්න බෑ ගයිස් ඔක්කො ගත්තා ගියා දැන් නම් කියෝලා කටත් දිනනවා කියුවේ නැත්තම් ඉතින් උඹලා බලන්නේ නැහනේ අම්මා හමාලෝමා
එළියේ ඉන්න ග්‍රැන්පා එන්න නෑ අතරම ගයිස් මම මේකේ කාර් එකෙන් පයින්න බෑ කාර් එකෙන් පයින්න මම බලලා තියෙන YouTube එකෙත් බලලා කාර් එකෙන් පයින්න පුළුවන්ද කියලා ඒත් කාර් එකෙන් පයින්න ඒවා ගෙනල්ලා තිබ්බේ නෑ කවුරුත් කාර් එකෙන් පයින්න බෑ මං හිතන කරුන් කාර් එකෙන් පයින්න බෑ ගේට්ටුවන කෝච්චියන විතරයි පයින්න පුළුවන් මේකේ ඒයිද මෙහෙන් යනවාද එහෙන් යනවාද කියලා බලමු යමු එහෙන් යමුකෝ ගියත් වහගෙන මේ මෙතන පිටිපස්සෙන් ඔක්කොම දාගත්තා ගියා ඉන්නවාදෝ නෑ නෑ ගන්න ඉන්නට ගනින් යෝ ගනින්කෝ අම්බෝ ඇති එතන තමයි ගයිස් කෝච්චිය අතුර තියෙන්නේ ඕක උතින් දාගෙන යනවද පල්ලෙහාටම දා ගන්නවද උතින් දාන් යන්නේ ගයිස් බලන්න ගයිස් දැන් මම කාක්කරේ වෙඩි කියන්න තමයි යන්නේ. ඉතින් ගයිස් දැන් වාට එනවා ඩිඩ්ඩික් ගන්නවා වගේ පපුව. ඒ කියන්නේ දැන් ග්‍රෑන්ඩ්පා විශ්සිලා ඉන්නේ. ඒත් ග්‍රෑන්ඩ්පාට වහලේ උඩ නගින්න බෑ ගයිස්. ඒ නිසා බය වෙන්න ඕනේ නෑ ඔයාලා. වොක්කෝ මෙදින් දැම්මා. යාට බෑකන් නගින්න බෑ. ඔයා බය වෙන්න බෑ තුවක්කුව ඉතින් දැම්මට තුවක්කුව ආයේ උඩ ගන්නත් බෑ නැගලා. ඉතින් දාගන්න බෑ අතින් දාගමු ඔතින් දාගමු වැටුණා සකබුන් වෙනවා අතින් මම බයින්න ගිහිල්ලා එතනින් වැටලා සකබුන් වුණා පළවෙනි ඩේ එකේම ගහමු මට විනාඩි 13ක් ගිහිල්ලා ගහගන්න පුළුවන් ඊට ගයිස් විනාඩි 20 රෙඩි මනි හැබැයි දැන් ගැනි එහෙරනා කියන්නේ නම් ඉවරයි ඈ කියන්නේ අපේ පස්සෙන් එනවා මොන බලන්න ගයිස් දැන් බැස්ස ගමන් ඕක අයනවා रेडी विनाडी गंटे ना वन किए गाइस वो वन की पेन हो गया चेक कर हम मत ये करना में टूटी तने कड़ा वागे इतने टेन ना वैदुने मत करने कद्दा मत कोने मत उंडा लोड करावा
ක්‍රෝබාර් එක අමතකුණානේ යාළුවෝ. ක්‍රෝබාර් එක අරගෙන යන් උඩ තට්ටුවේ අර මොකද්ද මේ පෙට්ටියක් තියෙනවා. පෙට්ටියේ කෑල්ල තියෙනවා. ඒක මෙහෙම කරන්න. යන් ඉන්නට විනාඩි 15යි guys ඉන්නට. මම ඉවර කරා ගන්න ඕන guys. අයියෝ. සෙවන්න කියන්නේ ඔක්කොම ඉවරයි guys. ගන්න විනාඩි 15යි guys. like කරන්න. මේමයි guys. ඔයාලා දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලනවා. එයාට like බටන් එක ඔබන්න මතකේනවා. මටත් ඒ සීන් එකේ තියෙන වීඩියෝ බලද්දී. දැන් ඔය කමෙන් ඔයාලා කවුරුද දන්නේ කමෙන් ඉන්නේ එයාගේ වීඩියෝස් මම බලනවා. ඒ වීඩියෝ බලද්දී එයා කියනකම් මට ඒ කියන්නේ එයා කියනකම් මට වීඩියෝ එකට like එකක් දාන්න මතක වෙනවා. එහෙම සීන් එකක් තියෙනවනේ guys. සබ් බටන් එක ඔබයි යන්න. මම සබ් විතරයි කියන්නේ ඉතුරු කැලේ කියන්නේ නැහැ. ඔය කැලේ තින්දා ගත්තා අනිත් කැලේ ගෙන්නේ. ඔය කැලේ දාලා දැන් ඔක්කොම හරිනේ guys. කාසියන ඔකගේ ඔළුවට තුන් සැරයක් තිබ්බත් මේ රිමෝට් එක අපිට හම්බුණා. ඒ කියන්නේ කාසිය දාලා කොලේ ටිකට් එක ගන්න ඕනේ guys. ඒකට අපි දාමින් දැන් ෆයින් එක. දැන් විනාඩි 17යි. ටිකෙන් ඒ කියන්නේ ඇහැරෙනවා. අපි යහපැත්තෙන් යන්නේ. බලමු එනවාද කියලා. තේරෙන්නේ ඔන්න ඔය ඉහළට තිබ්බත් හරි guys තුනක්. එනවා. ඔලන්නේ guys. ඊට තිබ්බා විනාඩි 2කින් නෙස්ටෙන්ඩ් ආයේ. ආයෙත් දැන් කාසිය ගේන්නේ ශනිකව. දැන් විනාඩි 18ක් ගියා. විනාඩි 2ක් තියෙන්නේ. විනාඩි 2 ඇතුළත ඔක්කොම ගෙම ගහලා කෝච්චියෙන් පැන ගන්න ඕන. ඉම්මන්ට යෝ ඉම්මන්ට ඉම්මන්ට දාගමු දාගත්තම ඉම්මන්ට ශනික විනාඩි 18යි තාම ශනික උඩට යන ශනික මම උඩට ගියා ශනිකම ගේමු ආතල්ලයක් ගිහින් ආතල් එකේ යන්න ඕනේ ඉතින් මම හිතනවා ඔයාලට ෆනි ඇති කියලා ඇත්තම මගේ මේක ගේමින් නැසෙයි තිබ්බට channel එක ඔය ගේම් විතරම නෙමෙයි අනිත් ඒවාත් ඉතින් මම ගේනවා ගේමුත් ගේනවා අනිත් ඒවාත් ගේනවා ඉතින් ඉගෙන යාළුවොත් එක්ක සෙල්ලම් කරන ඒවා ඉතින් ගේනවා ඒක නෙමෙයි උඩට ඒකනේ උඩේකට ක්ලික් කරා ගත්තා ගියා ඇත්තටම මම ගේම් එක ගහලා තමයි රෙකෝඩ් කරන්නේ නැත්තම් බෑනේ ඔයාලට සාත් දෙනවද ගහලා රෙකෝඩ් කරන එක හොඳයි යන්නේ කලාවම ඒ කියන්නේ අර එප්ප එක නැහැ මට ඒකයි ප්‍රශ්නේ මම යතුරු දාගත්තා මට ගයිස් විනාඩි 20 පැන්නා දැන් ඉන්නවා ගයිස් ග්‍රැනි ග්‍රෑන්ෆයි දෙන්නම ඉන්නවා ඒ තාම ඇහැරිලාත් දන්නේ නැහැ ඇහැරෙන්න මං හිතන්නේ එයයි විනාඩි 21ක් දැන් තමයි එයා හැබැයි එන්නේ නම් ශනිකයන් අපි ඔලන්නේ ඇහිලා නැහැ
එහෙනම් අපි ගියා. ඔව් ඉතින් මම පයින් තනියම මේක කරා. ආමිලාට 21 පැණි නිසා අපිව පැණිව පෙන්වන්න නැති වෙයි guys. එහෙනම් අපි ගියා guys. bye.